කිසි කෙනෙකුට කියන්න එපා. ඒ අර්බුද මහා සෑයට කියලා කියන්න. සමහර අවස්ථාවල තියෙනවා දැන් තමන් ප්‍රශ්නකින් මිදෙන්න තව කෙනෙකුට කියනවා. ඒ කෙනා ඊළඟට තමන්ව පාවිච්චි කරන්න ගන්නවා. ඒ ප්‍රශ්නේ හරහා. අනේ මට මේකෙන් අත් මිදෙන්න ඕනේ. අනේ අයියා මට මොකද්ද කරන්න කියලා යනවා අයියා කෙනෙකුගෙන් ගහන්න. අයියා දැනගන්නවා නංගිගේ දුර්වලකම. මං උදව් කරන්න නංගි කියලා ඊට පස්සේ නංගි අමාරු වෙටිනවා. ඒ නිසා කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මහා සෑයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේට දුක කියන්නේ නැතුව කාට කියන්නද? ශාස්ත්‍රුන් වහන්සේට කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම වැරද්දක් වුණා මම මේකෙන් දැන් මට තේරුණා මම මේක අතාරිය කියලා සමහර විට ආශ්‍රයයට අහුවෙච්ච කෙනා යාම අතාරින්නේ නැහැ ලීසි. එහෙම නෙවෙයි වෙන්නේ. මොකද ඊට පස්සේ කරන්නේ පුද්ගලයෝ සමහර විට බ්ලැක්මේල් කරනවා. බ්ලැක්මේල් කරනවා කියලා කියන්නේ තමන්ගේ දුර්වලකම එක්ක ෆොටෝ එකකට එක්ක වීඩියෝ එකකට එක්ක මොකක් හරි වීඩියෝ ක්ලිප් එකකට අරගෙන තියාගෙන ඒක පාවිච්චි කරනවා. මම මේ සම්බන්ධය අතරපම් බලන්න මම මේක එළියට දානවා. අතරපම් බලන්න මම මේක එළියට දානවා. මේ අතරපම් බලන්න මම අසවලාට කියනවා. මම ඔබේ මහත්තයාට කියනවා කියලා බය කරනවා. බය කරව ගමන් අර මිනිස්සු ආයමත් අසරණ වෙනවා. මේ වගේ නීච දේවල් හරියට කරනවා. ඒ වගේ වෙලාවට තමන් ඍජු වෙන්න ඕනේ. ඍජු වෙලා තුනුරුවන්ට ගිහිල්ලා අර බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා කලබල නොවි හිත ධෛර්යයෙන් මුණ දෙන්න. ඒක එක්කෙනාට කියන්න යන්න එපා. අනේ මට මෙහෙම වුණා. මට මේකෙන් උත්තරයක් කොහොමද? මම මේ කරන්න ඕනද කියලා. ඕගොල්ලන්ට තේරෙනවා ඇතිනේ දැන් දේවාල වලට උදව් උපකාර යන අයට වෙන දේවල්. දේවාලට යනවා පිට හොයන්න. කපුවා මොකද කරන්නේ? ආරංචිනෝනේ වෙන දේවල් පත්තරවල තියෙන්නේ. ඕක තමයි වෙන්නේ අනිත් අයට කියන්න කියෝ. කියන්න යන්න එපා. මහා සෑයට ගිහිල්ලා දුක කියන්න. දුක අහන්න පෙර ආත්මේ දෙවිවරු හරි ඉන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල් තියෙනවා දරුවනේ එහෙම. බුද්ධ කාලේ එහෙම එකක් වුණා. සානු කියලා භික්ෂුවක් හිටියා. පොඩි නම. මේ පොඩි නම ලස්සනට බණ කියනවා. බණ කියලා මේ මගේ අම්මාට අයිති ඒවා කියලා තමන්ගේ අම්මා මෙනෙහි කරලා පින් දෙනවා. අම්මා වෙන පළාතක ඉන්නේ. පෙර ආත්මේ අම්මා කෙනෙක් කියන යකින්නියක් වෙලා. මේ යකින්නිය අනුමෝදන් වුණා. සාදු සාදු කී. දැන් පොඩි නම යන්නේන අවස්ථාවල අර පෙර ආත්මේ යකින්නි පස්සේ කියනවා. දැන් මේ පෙර ආත්මේ යකින්නේ කවුද? මේ පින් අනුමෝදන් වෙන්නේ යකින්නි ඉෂ්ට දේවතාව බවට පත් වුණා. දැන් ඒතකොට යකින්නිට යක්ෂ සභාවේ ගියාම හරි සැලකිලි. අර සානු පොඩි නමගේ මේ අම්මනේ මේ පෙර ආත්මේ මෙයාගේ දරුවා වෙලා හිටපු කෙනෙක්නේ දැන් අර මනුස්ස ලෝකේ අර මේ සානු වෙලා ඉන්නේ කියලා දැන් යකින්නිට යක්ෂ සභාවේ හරි සැලකිලි. දැන් ඔන්න සානු පොඩි නම තරුණ වයසට ආවා. ඇවිල්ලා දැන් තීරණය කළා පොඩි නම සිවුරු අරින්න. තීරණය කළා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඇහුවා මේ අම්මව මොකද පොඩි හාමුදුරුවෝ මේ කෙස්රවුල් වවාගෙන මොකද කියලා. අනේ අම්මා මට ඉන්න බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. අම්මා මට බෑ මම මේ ගිහි ජීවිතේ අනේ පුතේ ගිහි ජීවිතේ ගත කරන්න එපා. පේන්නේ නැද්ද මේ අපි විඳින දුක කියලා ඇහුවා. ඊරවතුක බෑ මට නම් බෑ කිව්වා. එහෙනම් ඉන්න මම දැන් මේ දාන ටිකක් ඉස්සෙල්ලා හදලා දීලා පස්සේ මං සරමක් කමිසයක් අරන් දෙන්නම් කිව්වා. අම්මා හාල් ගන්න පටන් ගත්තා. දැන් කුස්සියට ගිහිල්ලා. හාල් ගරද්දී අර යකින්නි බැලුවා කෝ කියලා මේ අපි මගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කෝ කියලා. බැලුවා පුත්‍රයා සිවුරු අරින්න දැන් හදන්නේ. යකින්නි බැලුවා මේ සිවුරු අරින්න. බැලුවා මේක සිවුරෙලුත් මට යසසභාවේ මහ විල්ලැජ්ජාවක් කිව්වා. කියලා මොකද කළේ? එකපාරට අර මේ සාන පොඩි නමට අර යකින්නේ දිස්තියක් ධම්මලා පෙරලිව්වා. බෙල්ල හරවලා පෙරලිලා වැටලා සෙම දාගෙන වැටලා ඉන්නවා. දැන් මනුස්සලෝකේ අම්මා දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා අනේ මගේ පුතාට මේ මොකද වුනේ? මම අහලා තියෙනවා මේ මහා පොයට අටවක පොයට පින්දහම් කරලා පින් අනුමෝදන් කරන අයට මෙහෙම වෙන්නේ නැtei කියලා. සිල් දකින්නට මෙහෙම වෙන්නේ නැති වෙයි කියලා මේ මොකද වුනේ කියලා කිව්වා. ඊට පස්සේ යකින්නේ මොකද කළේ? දිෂ්ටියෙන් කිව්වා මේක සිවුරු වරින් යන්නේ මේකයි මම මේක කළේ. මම මේකට සිවුරු වරින් දෙන්නේ නැහැ කිව්වා. කියලා යකින්නේ අතෑරියා.
ඊට පස්සේ සීයා පොඩිනම බැලුවම දැන් පොඩිනම බිම පෙරිලා ඉන්නේ. ආයේ ඇඟපත ගසා දාලා පුටියේ වාඩි වෙලා ඇහුවා අයියා අම්මා මේ අඬන්නේ මියමක් වෙලාද කියලා ඇහුවා. අනේ පුතේ මෙන්න මෙහෙම එකක් වුණා කිව්වා. එදා පොඩිනම බය වුණා. සිවුරරි නැහැ. ඊට පස්සේ උපසම්පදා වුණා, වීරිය ගත්තා. සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, රහතන් වහන්සේ නමක් වුණා. බුද්ධ ශාසනය බැබලෙව්වා. රාහත් වෙන්න පිරිතිපිච්ච ඇත් කෙලෙස් ඇවිල්ලා සිවුරලා යන්න ගියා. බේරුවේ කවුද? පෙර ආත්මේ අම්ම වෙලා හිටපු යකින්නේ. ඔය වගේ අපිට සංසාරේ කොච්චර ඇද්ද? ඒතර ඔබ ගිහිල්ලා මහාසය වන්දනා කරලා කිව්වොත් සමහර ඔබේ පෙර ආත්මේ පින් කරපු මුත්තකෙදි මිත්තනියන් දේවතාවයෙක් කියලා මහාසය වඳින්න වෙන වෙලාවෙ දැක්කා. වෙන්න බැරිද මේක? පුළුවන් නේ. උපකාර කළා. වෙන්න පුළුවන් දෙයක් මම කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඉෂ්ට දේවතා අනුග්‍රහය කියන එක මිනිස්සුෙකුට විය හැකි දෙයක්. ඊළඟට සඳහන් වෙනවා